පාපන්දු ක්‍රීඩාවේ ජීවගුණේ රැඳී ඇත්තේ ක්‍රීඩකයන් පය තබන ක්‍රීඩා පිටිය මතයි. අප සාමාන්‍යයෙන් දකින ක්‍රීඩා පිට්ටනියක් යන හුදෙක් පස්මත වව ඇති තනකොළ තට්ටුවක් පමණක් වුණත් ෆිෆා ලෝක කුසලාන තරංගාවලියක් සඳහා භාවිතා කරන ක්‍රීඩා පිට්ටනියක් කියලා කියන්නේ පෘෂ්ඨයට යටින් ස්තර ගණනාවකින් සැදුම්ලත් අතිශය සංකීර්ණ සහ මිල අධික ඉන්ජිනේරු පද්ධතියක්. ඕනෑම දරුණු දේශගුණ තත්ත්වයකදී වුණත් තරගයේ බාධාවකින් තොරව පවත්වා ගැනීමට සහ ක්‍රීඩකයන්ට සිදුවන ආබාධ අවම කිරීමට මෙම පිට්ටනි නිර්මාණය කරලා තියන්නේ සුවිශේෂී තාක්ෂණයන් කිහිපයක් භාවිතා කරලා. ඉතින් අද මේ වීඩියෝෙන් අපි කතා කරන්නේ ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු පිට්ටනියක තනකොළ සඳහා භාවිතා කරන සුවිශේෂී තාක්ෂණය පිළිබඳවයි. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා මතක් කරනවා මේ සුවිශේෂී වීඩියෝවේ අවසානයේ තෙක්. සලමුන් තනකොළ තාක්ෂණය ලෝක කුසලාන පිට්ටනියක මත පිට සඳහා 100%ක්ම ස්වභාවික තනකොළ භාවිතා කරන්නේ නැහැ. ඒ වෙනුවට 95%ක් ස්වභාවික තනකොළ සහ 105%ක් කෘත්‍රිම තන්තු එකට මිශ්‍ර කර වියන ලද හයිබ්‍රිඩ් තනකොළ භාවිතා කරනවා. මෙහිදී විශේෂිත යන්ත්‍ර මගින් කෘත්‍රිම තන්තු මිලියන ගණනක් පස තුලට සෙන්ටිමීටර් 20ක් පමණ ගැඹුරට විදුණු ලබන අතර ස්වභාවික තනකොළ මුල් මෙම කෘත්‍රිම මුල් වටා එතමින් වර්ධනය වෙනවා. මෙමකින් තනකොළ පළසට සුපිරි ශක්තිමත් භාවයක් ලැබෙන අතර ක්‍රීඩකයන් සපත්තු වලින් කොයිතරම් තදින් පහර දුන්නත් පස ගැලවී යාමක් හෝ පිට්ටනිය ඛාදනය වීමක් සිදු වෙන්නේ නැහැ.